හායි කොහොමද ඔයාලා හැමෝටම ඔයාලා හැමෝම හොඳින් නැති කියලා මම හිතනවා. ඉතින් අද මම අරගෙන ආවේ අපි හැමෝටම තියෙන ප්‍රශ්නයකට විසඳුමක්. මොකක්ද ප්‍රශ්නේ දන්නවද? ඔව් කුරුලෑ, ඩාර්ක් ස්පොට්, හැම වේලෙන එක, හැමේ අඳුරු බව මේ හැම දෙයකටම මේක හොඳ විසඳුමක්. අද මම අරගෙන ආවේ ෆේස් පැක් එකක්. නිකම් ෆේස් පැක් එකක් නෙවෙයි, මැජික් ෆේස් පැක් එකක්. වැඩි කතා නැතුව අපි යමු අපේ ෆේස් පැක් එක හදාගන්න. මේකට අපිට ඕන අමුද්‍රව්‍ය 4ක්. මම ඒවා මොනවද කියලා කියන්නම්. වෙනිවැල් ගැට කුඩු ඕන. වැල්මී කුඩු, කොකුම් පොතු කුඩු, ඒ වගේම නැවුම් කිරි. නැවුම් කිරි කිව්වේ ෆ්‍රෙෂ් මිල්ක්. වෙනිවැල් ගැට වලින් අපේ හැම පිරිසිදු කරනවා, වයස්ගත වීම වළක්වනවා, මැරුණු හැම හා තෙල් ඉවත් කරනවා, සම සිනිඳු කරනවා. එතකොට කොකුම් පොතු කියන්නේ හොඳ මොයිස්චරයිසර් එකක්. හිරු එළියෙන් වෙන හානි වලින් වළක්වනවා. ඒ වගේම හිරු එළියෙන් ආරක්ෂා කරනවා, හැමට අවශ්‍ය පෝෂණය ලබා දෙනවා. වැල්මී කියන්නේත් හොඳ මොයිස්චරයිසර් එකක්. සම පැහැපත් කරනවා, සමේ අඳුරු පහ ගැනීම හා කළු ලප ඉවත් කරනවා. වැල්මී කියන්නේ ගොඩාක් හොඳ හැමට මේ අවශ්‍යම ද්‍රව්‍ය අඩංගු දෙයක්. නැවුම් කිරි ගැන නම් අපි හැමෝම වගේ දන්නවනේ. නැවුම් කිරි කියන්නේත් හොඳ මොයිස්චරයිසර් එකක්. කිරිවල ඇති ලැක්ටික් අම්ලය නිසා හැමේ මැරුණු හැම ඉවත් කර දීප්තිමත් සිනිඳු හැමක් අපිට ලබා දෙනවා. සමේ තෙතමනිය රැක දෙනවා. ඉතින් මම ඒක ගැන නම් වැඩි කියන්නේ නැහැ. අපි වැඩි කතා කරන්නේ නැතුව අපේ ෆේස් පැක් එක හදමුකෝ. හොඳ පිරිසිදු භාජනයක් අරගෙන ඒකට වෙනිවැල් ගැට කුඩු, කොකුම් පුතු කුඩු, වැල්මී සමසමවගෙන දාගන්න. මේක මං කියන්නම් මේක දාන්න කලින් ඔයගොල්ලෝ මූණට ඇඟට අතපයට මුළු ශරීරයටම උනත් මේ දාගන්න පුළුවන්. මේක හොඳ පැක් එකක්. ඒ නිසා මේක දාන ප්‍රමාණයන් ඔයගොල්ලෝ අඩු වැඩි කරගන්න ඔයගලන්ට අවශ්‍ය ආකාරයට. මම නම් දැන් මේක මෙසැන්දකටත් වඩා අඩුවෙන් තමයි අරගන්නේ. ඉතින් මේ ටික ඔක්කොම හොඳ පිරිසිදු භාජනයකට දාලා ඒකට අපි ෆ්‍රෙෂ් මිල්ක් මේක අපිට කලවම් කරගන්න ඇති ප්‍රමාණයට දාගත්තම ඇති. මේ කලවම් කරන්න ප්‍රමාණයට ෆ්‍රෙෂ් මිල්ක් දාගෙන ඉවර වෙලා අපි මේක හොඳට කලවම් කරගමු. මං හැන්දක් පාවිච්චි කරාට ඔයගොල්ලෝ හොඳට අත් දෙක පිරිසිදු කරගෙන අතින් මේක කලවම් කරගන්න. හරි. මේක කලවම් කරලා ඉවරුණාට පස්සේ ඉවර වෙච්ච ගමන් අපි මේක මූණට ගන්නෙ නෑ. ඊට පස්සේ අපි මුලින්ම කරන්න ඕන අපේ මූණ පිරිසිදු කරගන්න එක. අපි පාවිච්චි කරන ඔයාලා පාවිච්චි කරන ක්ලෙන්ස් එකක් හරි ෆේස් වොෂ් එකකින් හරි හොඳට මූණ පිරිසිදු කරගෙන අයිස් කැටයක් අරගෙන මූණ හොඳට තවන්න. මූණ හොඳින් පිරිසිදු කරගත්තට පස්සේ අපි මේක අපේ මූණට ඇප්ලයි කරගමු. මේක ඇප්ලයි කරගෙන විනාඩි 20ක් අපි මේක අපේ ශරීරයේ මූණේ තියාගන්න ඕන. පැක් එක විනාඩි 20ක් වගේ තියාගත්තම හොඳටම ඇති. විනාඩි 20කට පස්සේ අපි මේක හොඳ පිරිසිදු ජලයෙන් සෝදලා අරින්න ඕන. අපි මේක හොදනකොට එකපාරින්ම හොදලා අරින්න එපා. වතුර ටිකක් අරගෙන මූණ අපි ස්ක්‍රබ් කරමු. අපි මුළු ශරීරයම ස්ක්‍රබ් කරගෙන හිමින් ස්ක්‍රබ් කරන ගමන් අපි මේක හොදලා අරින්න ඕන. හොදලා යවුවට පස්සේ හොඳ පිරිසිදු තුවාලයකින් අපි මුළු ශරීරයම මුළු ඇඟටම ගන්නවා නම් මුළු ඇඟම මූණම හොඳින් තෙත මාත්තු කරගන්න. ඉතින් කණ්ණාඩියක් ඉස්සරහට ගිහිල්ලා බලන්නකෝ ඔයාගේ මූණේ තියෙන වෙනස. එහෙනම් ඉතින් අපි තවත් වීඩියෝ එකකින් හම්බ වෙමු. ඔයාලා හැමෝටම සුබ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.